බ්‍රේන් බූස්ට් ඇකඩමි හරහා ඔයාලට සංගීත විෂය පිළිබඳව ලේසියෙන්ම ඔයාලට සංගීත විෂය කොහොමද ගොඩදාගන්නේ කියලා කියලා දෙන්නේ මම. මගේ නම අශේ. අපි ඉස්සෙල්ලම බලමු ඔයාලා ඒ සමහර කට්ටිය දන්නේ නැති සමහර කට්ටිය නොදන්නව ඇති පේපරේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලම පළවෙනි කොටස ගත්තාම පළවෙනි කොටසේ මුළු ඔයාලගේ සිලබස් එකකින්ම එනවා. ඒ කියන්නේ 10 11 විතරක් නෙමෙයි 6 සිට 11 දක්වා ඔයාලා මෙතෙක් ඉගෙන ගත්ත සියල්ලම වගේ මේකට ඕන වෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස ගත්තට පස්සේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් 10 11 වල ඉගෙන ගන්න කරුණම තමයි ඕන වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නයන්නේ සාමාන්‍ය ඔයාලට රාග දෙකක් දීලා ඒ රාග දෙකේ තොරතුරු කිහිපයක් දීලා ඒ රාග දෙක හඳුනා ගන්න. ඊට පස්සේ එක ඔයා කැමති රාගයක සර්ගම ගීතය ලියන්න. ඊ වගේම කැමති රාගයක ලක්ෂණ ගීතය ලියන්න. ඊට පස්සේ ඒකෙම වෙනත් රාගයක මධ්‍යලය ගීතය ලියන්න. ඒ වගේ එන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ දිහාට අපි ගියොත් සාමාන්‍ය තුන්වෙනි ප්‍රශ්නේ කියනක රාගයි තාලයි දෙකම එකතු කරලා හදන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඔයාලට ස්වර සංගති කීපයක් දීලා මේක මොන රාගයෙන් දෙන්නේ? ඒ වගේම මේකට යොදාගෙන තියෙන තාලය මොකද්ද? ඒ තාලේ මේ තාලයට අදාළව කියන්නේ ඔයාලා තියෙන ටේකාව ඒ වගේ ඒවා ලියන්න. ඒ කියන්නේ තාල සංඥා සහිතව ඒ තාලය ලියන්න. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් ඔයාලා ඉගෙන ගන්නවා සංගීත භාණ්ඩ විදිහට වයලීන්, සිතාර්, ඒ වගේම තබ්ලා මේ වගේ සංගීත භාණ්ඩයක් ඇඳලා කොටස් නම් කරන්න. ඒ වගේ තමයි සාමාන්‍ය හතරවෙනි ප්‍රශ්නේ එන්නේ. පස්වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් සාමාන්‍ය පස්වෙනි ප්‍රශ්නේ නාඩගම්, නූර්ති, වන්නම් ප්‍රශස්ති හටම්, ගැමිගී, සේගී, ආඝාතාත්මක ගී, අනාඝාතාත්මක ගී ඒ වගේ අර ගීතමය පැත්තෙන් ඔයාලට එන්න ප්‍රශ්න එනවා සාමාන්‍යයෙන් පස්වෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ ගත්තොත් ගොඩක් කට්ටිය කරන්නේම නැති ප්‍රශ්නයක් මේක. හැබැයි මේක පොඩි දෙයයි තියෙන්නේ. මේක ඉතාම සරලව කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ තමයි බටහිර සංගීත. සාමාන්‍යයෙන් බටහිර සංගීත ක්‍රමයට ස්ට්‍රේට් ලයින් වල ස්වර වර්ගයක් දීලා ඒක පෙරදිග ක්‍රමයට හරවන්න. නැත්නම් පෙරදිග ක්‍රමයට ස්වර වර්ගයක් දීලා ඒක බටහිර සංගීතයට හරවන්න. අන්න ඒ වගේ එන්න පුළුවන් ඔයාලට හයවෙනි ප්‍රශ්නේ. ඒ වගේම ටයිම් සිග්නේචර් එන්නේ රිපිටේෂන් මාක් ඒ වගේ සාමාන්‍යයෙන් ඒවා මොනවද ඒවා හඳුන්වන්න ඒ වගේ එන්න පුළුවන් හයවෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ ගත්තොත් හත්වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට එන්නේ ඔය මාතෘකා 6ක් විතර දීලා ඒවල කෙටි සටහන් ලියන්න. ඒ කියන්නේ තුනක් තෝරගෙන කෙටි සටහන් ලියන්න. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඇත්තටම මේ සංගීත විෂය ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මේක හරි අමාරු විෂයක්. ඇයි මම මේක තෝරගත්ත මොඩකම? ඒ වගේ තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. හැබැයි මේක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. මේකට වැඩියෙන් ඒ කියන්නේ ඔයාලා ප්‍රධාන වශයෙන් තාල ටිකයි රාග පහක් තියෙනවානේ. ඒ රාග පහයි තාල ටිකයි පුළුවන් නම් පේපරේ ඇත්තටම 50% විතර ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. අනිත් ඒවා ඉන්නේ ඔයාලා අනිත් ඉගෙන ගන්න කොටස් වල. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මටත් එහෙමයි මම ඒ කියන්නේ මුල් කාලේදී මට සංගීතය ඇයි මම තෝරගත්තේ වගේ මම අවුලෙන් වගේ තමයි හිටියේ. හැබැයි මුල මේ එහාට යන්න මේ සංගීතය කියන්නේ රාග ටික පාඩම් කරලා තාල ටික පුළුවන් වුණාට පස්සේ ඇත්තම සංගීත පේපරේ ගේමක් නෑ කියලා මට තේරුණා. ඒ වගේම ඔයාලා ඒ කියන්නේ මෙච්චර කල් වැඩ කරේ නැති වුණොත් කමක් නෑ. අද ඉඳන් වැඩ කරන්න පටන් ගමු. අපි ඒ කියන්නේ පුළුවන් උපරිම විෂයන් සංඛ්‍යාව ඔයාලට අපේ බ්‍රේන් බූස්ට් ඇකඩමි හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීතේ එපා වෙලා ඉන්න ඔයාලට ඒක ආසම විෂයක් කරන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම අපි ඒ කියන්නේ රාග එකින් එක මම රාගෙන් රාගෙ කියලා දීලා ඒ කියන්නේ රාගවල තියෙන තියරි පුළුවන් තරම් ඔයාලට ලේසියෙන්ම පාඩම් කරගන්න කියලා දෙනවා. ඒ කියන්නේ මම මේ අද ඉඳන් මේ විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාලටම හිතෙයි මම මෙච්චර කල් මේ වගේ ලේසි විෂයන්නේ පාඩම් ගන්න නැතුව හිටියේ කියලා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් මෙච්චර කල් ඒ කියන්නේ ඔයාලට අවුල් ගිහිල්ලා තියෙන මේ විෂය උපරිමයෙන්ම ඔයාලට ඒ කියන්නේ පුළුවන් කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම ඒ කියන්නේ අපේ channel එකකින් ගැන alert එකේ ඉන්න ඒ කියන්නේ subscribe කරලා තියාගන්න. මොකද මොන බාධා කියලාවත් කොහොම හරි ඔයාලට වීඩියෝ එකක් දාන්න අපි උත්සාහ කරනවා.
ඒ වගේම දැන් අද වෙද්දි මේ අයහපත් කාලගුණ තත්ත්ව නිසා ගොඩක් කට්ටියට පොත් අහිමි වෙලා තියෙනවා නෝට්ස් නෑ ඒක නිසා කොහොම හරි ඒ කියන්නේ පුළුවන් තරම් නෝට් එකේ ඉඳන් දීලා මේ කොහොම හරි මේක කරගන්න විදිහක් දැන් ගොඩක් කට්ටිය හොයනවා ඒක නිසා අපි පුළුවන් තරම් try කරනවා නෝට් එකේ ඉඳන් දීලා ඔයාලට දේශීයම මේ විෂය ගොඩ දාගන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පළවෙනි පාඩේ විදිහට මම බලාපොරොත්තු වෙනවා බිලාවල් රාගෙන් පටන් ගන්න. අපි බිලාවල් රාග ඉඳන් දිගටම ඉස්සෙල්ලාම රාග පහ මේ රාග පහ පුළුවන් කරගෙන ඊට පස්සේ තාල ටිකට යන්න. මේ දෙක පුළුවන් කියන්නේ අනිත් එක අපිට හිමීට කොහොමද ගොඩ දාගන්න පුළුවන්. හැමෝම එහෙනම් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ ඔයාලගේ හීන හැබෑ කරගන්න හීන පාරාදීසියේ ඩ්‍රීම් බූස්ට් ඇකඩමි. සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබෝවන්.